පාන්දර 3:00යි වෙලාව. ඉතින් මයි වයිෆ් දෙන්නම පාන්දර නැගිටලා අපි දෙන්න යන්න හදන්නේ ටිකක් දුර ගමනක්. දුර කියන්නේ අපි යනවා දමාම් වල රියාද් ඉඳන් දමාම් එකට තමයි යන්නේ. කිලෝමීටර් තියෙනවා 450ක් වගේ තියෙනවා. සාමාන්‍ය පැය 4:00ක් 5ක් වගේ යන්න. ඉතින් අපිට යන්න ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ අපි ටිකක් නැවතිලා මගේ ඉඳලා තමයි යන්න හදන්නේ. ඒක නිසා ටිකක් වෙලා යනවා. ඉතින් යන අතරතුර ඔයාලට තියෙන ලස්සන තැන් හැමදේම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊයේ ඉතින් මට දාන්න අමතක වුණා වාහනේ වයිපර් එකට වතුර දාන්න අමතක වුණා. ඉතින් ඒකත් දාලා අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් ඒ යද්දී ලස්සන තැන් තියෙන තැන්. එතකොට ඇත්තටම යන්නේ කාන්තාරේ මැද්දෙන් යන්න තියෙන්නේ. ඉතින් කාන්තාරේ වලට ලස්සන තැන්. එතකොට කාන්තාරේ පෙන්වන්න පුළුවන් හැමදේම අපිට පුළුවන් විදියට මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. සමහරවිට ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙයි. එහෙම වුණොත් වීඩියෝ දෙකක් දානවා අපි. වීඩියෝ දෙකකින් ඔයාලට මේ තියෙන ලස්සන තැන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු. ඉතින් අපිත් එක්කම ඉන්න. අපි වීඩියෝ බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, සපෝට් එකක් දෙන්න. ඉතින් අලුතෙන් තමයි පේජ් එක පටන් ගත්තේ. සෞදි අරාබියේ තියෙන ලස්සන තැන්, අපි යන තැන් හැමදේම අපි ඔයාලට ඉතින් පෙන්වන්න වීඩියෝ වලින් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින් පුළුවන් විදියට සපෝට් එකක් දෙන්න. ඉතින් හැමෝම මේ දවස්වල ඉතින් රස්නේ වැඩි, රෑ දවල් කියලා වෙනසක් නැහැ. ඉතින් මහා රස්නයක් තියෙන්නේ. ඒක නිසා ඉතින් වාහන නැති ගම අනිවාර්යෙන් මේසි එක දාන්න ඕන. නැත්තම් ඉන්න බෑ. අර ටිකක් කියලා තියලා තමයි අපි යන්නේ. මොකද වාහන ඇතුළේ ගොඩක් රස්නේ. මාට දාඩියක් දානවා. ඒ නිසා චුට්ටක් කරලා ඉඳලා වාහනේ ස්ටාර්ට් කරලා ටිකක් කියලා තියලා තමයි යන්නේ. අපි ඉතින් යන්න පිටත් වුණේ දැන් තමයි. දැන් යන්න පිටත් වුණා. යන ගමන් ඉතින් මෙතනින් ගිහිල්ලා පාරට දා ගන්න ඕනේ. යද්දී ඉතින් අපි මෙතන ළඟම තියෙන සෙට් එකක් ඒකට දාලා එතනින් කෝෆි එකකුත් අරගෙන තමයි යන්න හදන්නේ. මොකද ඉතින් රෑ යද්දී නිදි මත හැදෙනවා. කෝෆියක් කියන්නේ මාර එනර්ජි එකක් තියෙන එක. කෝෆියක් බීවහම නිදි මත යනවා. ඒතකොට සාමාන්‍ය පොඩි ෆිට් එකක් එන එක නිසා ඉතින් අපි දැන් කෝෆි දෙකකුත් අරගෙන චුට්ටක් එහාට ගියම කොෆි ෂොප් එකක් තියෙන. ඉතින් කොෆි එකත් අරගෙන තමයි යන්නේ ඉතින්. මේ විදිහට තමයි ඉතින් වටපිට තියෙන්නේ. ඉතින් මේ අපි ඉන්න හරියම අපි නැවතලා ඉන්නේ මේ හැඩෙන් චුට්ටක් එහා පැත්තෙන් ඉන්නේ. ඉතින් මෙතනින් එහාට ගියපම මේ තියෙන්නේ සෙට් එක. ඉතින් මෙතනින් අපි දැන් කෝෆියක් ගන්න. මෙතෙන් ගිහිල්ලා කෝෆියක් අරගෙන ඊට පස්සේ තමයි අපි ගමන යන්න පටන් ගන්නෙ. මේ ඉන්නේ කෝෆි ෂොප් එක. අපි දැන් ඉන්නේ. දැන් ඉතින් කෝෆි දෙක ගන්න ඕඩර් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ කෝෆි එකත් අරගෙන මෙතනින් තමයි යන්න පටන් ගන්නෙ. කිලෝමීටර් 380ක් වගේ තියෙනවා මෙතන ඉඳන්. සාමාන්‍ය පැය 3:00ක වගේ ගමනක්. අපිට යන ටික මම කලිනුත් කියන ටිකක් වෙලා යනවා. අපි මග ටිකක් නැවතිලා තමයි යන්න හදන්නේ. ඒක නිසා සාමාන්‍ය ඩාවක් යනවා. ඉතින් අපිට දමාම් වලට යන්න. ඔන්නනේ කොෆි දෙක සල්ලි දුන්නා. ඉතින් යාළුවෝ ඉතින් අපි දැන් කොෆි දෙකක් ගත්තා. දැන් කොෆි දෙකත් අරගෙන යන්න තමයි හදන්නේ. Step, step, shuffle in a half-turn spin. Pull the daylight under your skin. Feel the pocket where the loose change sits. Tap the rhythm with your fingertips. Roll your shoulders like a slow wave in. Let the hum escape your chest low in. Clap once, twice, let the echo thin. Then do it all over once again.
අපි දැන් ඉතින් හයිවේ එකේ ඉන්නේ දමම් වලට යන හයිවේ එකේ ඉන්නේ. මේක තව පොඩ්ඩක් දුර යද්දී චෙක් පොයින්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තමයි රියාද් බෝඩර් එක තියෙන්නේ. මෙතනින් රියාද් ඉවරයි. ඊට පස්සේ ඉතින් එක නගර ටවුන් තියෙන ඒවා ඉතින් මම වැඩිය දන්නේ නැහැ. දමම් වලට යන පාර තමයි මේ චෙක් පොයින්ට් එක තියෙන්නේ. මෙතනින් සමහර වෙලාවට වාහනේ චෙක් කරනවා, සමහර වෙලාවට චෙක් කරන්නේ නැහැ. ඉතින් බලමු ඉතින් මේ තියෙන්නේ වතුර පිරිපහදු කරන්න. මේ සම්පූර්ණ වතුර පාවිච්චි කරන පිරිපහදු කරලා එහෙම එකක් තමයි මෙතන තියෙන්නේ. ලොකු ටැංකි ගහලා එහෙම තියෙන්නේ. මේ දැන් තියෙන චෙක් පොයින්ට් එක මෙතනින් තමයි ක්‍රොස් කරන්න ඕන රියාද් බෝඩරෙන්. අපේ වාහනේ චෙක් කරේ නැහැ. ඉතින් අපිට යන්න දුන්නා. දැන් ඉතින් අපි එතනින් එක්සිට් වෙලා දැන් ඉතින් මෙතන තියෙනවා පොඩි සෙට් එකක්. පොඩි කියන්නේ ලොකුවට මේවත් තියෙනවා රෙස් කරන්න තියෙන තැනක්. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා කඩේකට ගිහිල්ලා චොකලට් දෙකක් විතර අරගෙන මොකද අපේ වයිෆ්ට කෝෆි එක බොද්දි චොකලට් එකක් ගන්න ඕන. ඉතින් ඒකත් අරගෙන මෙතනින් පිටත් වෙනවා අපි දෙන්න යන්න. ඉතින් මෙතන ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 350ක් වගේ තමයි තියෙන්නේ. ඒ යන පැත්තේ යන අතරතුර වලට ලස්සන තැන් වීඩියෝ කරලා අපි වලට ගේන්න බලාපොරොත්තු වෙන. ඉතින් දැන් සාමාන්‍යයෙන් එළිය වැටලා තියෙන වටපිට පේනවා. පුළුවන් හැමතැනම පුළුවන් හැමදේම වීඩියෝ කරලා මේ වීඩියෝ එකට ගේන්න බලාපොරොත්තු වෙනවා. කලින් කඩේකට ගියා. ඉතින් ඒ කඩේ වහලා තිබ්බේ. ඒක නිසා තමයි මෙතෙන්ට ආවේ. බලමු ඉතින් මේකේ තිබුණොත් හොඳයි. ඉතින් නැත්නම් තව එකකට යන්න වෙනවා. මේක නම් ඇරලා තිබ්බේ. ඉතින් මේකේ තිබ්බේ ඉතින් චොකලට් එක උත් අරගෙන මෙතන ඉඳන් තමයි ඉතින් ගමන පටන් ගන්න අපි. ඉතින් යාළුවනේ මම කලින් කිව්වා වගේ අපිට ඉතින් කාන්තාරේ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. සාමාන්‍ය කිලෝමීටර් 300ක් වගේ කාන්තාරයක් තියෙන්නේ. ඉතින් මේ දැන් නම් අපිට වීඩියෝ කරද්දී හොඳට වටපිට පේන. මොකද කලින් මම වීඩියෝ ගත්තා ඒව පෙන්වන්න බෑ. ඒ කියන්නේ ගොඩක් කල්වල තිබුණ නිසා මෙන්න මේ විදිහට තමයි ඉතින් පාර දෙපැත්තේ තියෙන්නේ. තනිකරම කාන්තාරේ මැද්දෙන් තමයි පාර හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා ඉතින් කාන්තාරේ කියම ගහක් කොලක්වත් නැහැ කියලා. ඉතින් මෙහෙ එහෙම නැහැ. පාර දෙපැත්තේ සාමාන්‍යයෙන් ගස් ටිකක් තියෙන. ඉතින් මෙතනින් සාමාන්‍ය ඇතුළට යද්දි තමයි කාන්තාරේ තියෙන්නේ. මේක පාර ආයිනේ ඒ නිසා ඉතින් සාමාන්‍ය ගහක් කොලක් එහෙම තියෙනවා. ඉතින් ගොඩක්ම යන්නේ ඉතින් ලොකු වාහන යන්නේ කියන කන්ටේනර් තමයි ගොඩක් යන්නේ. ඉතින් බඩු ප්‍රවාහන කරන ඒවා දමාම් එකේ රියාද් එකට. එතකොට බහරේන් ඩුබායි ඒ හැම දෙයක්ම මේ දමාම් එකේ දමාම් රියාද් මේ හයිවේ එකෙන් තමයි යන්නේ. ඉතින් ඒක නිසා ගොඩක්ම ලොකු වාහන තමයි යන්නේ. ඉතින් රෑටත් ඒ වගේ තමයි. සාමාන්‍ය රෑට නම් වැඩි, දැන් ටුට්ටක් අඩුයි. ඒ වාහන මේ වෙලාවට ඉතින් ගොඩක් පාක් කරලා නවත්තලා එකට රෙස් කරලා එහෙම තමයි යන්නේ. ඉතින්
ඉතින් මේ කාන්තාර යාළුවනේ මේකේ මැද්ද තමයි ගොඩක් ෆාම් කරන්නේ. ඒ කියන්නේ සත්ව ගොවි පොළවල් ඊට අමතරව ග්‍රේන් හවුස් තියෙන සමහර තැන්වල එතකොට රටින්දි වගානම් ගොඩක්ම තියෙනවා මේකේ. මේ කාන්තාරේ මැදට වෙන්න වගේ තමයි තියෙන සමහර ඒවා තියෙනවා. ඉතින් මේ පාරයිනේ ඒවා විශාල පාම්. ඒ කියන්නේ ඒවා ඇතුළට අපිට යන්න බෑ. යන්න තියා. ඒ කියන්නේ එළියට පේන්නේ නැහැ. ඒවා ඔක්කොම පට කරලා කවර් කරලා තියෙන තාප්ප ගහලා. ඉතින් ඒ වගේ මේ දෙපැත්තේ වැලි කඳු හින්දා පේන්නේ නැහැ. පෙනුනොත් මම වලට ඒවා වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටින්දි පාමේ ඔක්කොම වට කරලා තියෙනවා. වටේම කිසිම දෙයක් එළියට පේන්නේ නැහැ මේ කට්ටියගේ. මෙතනත් රටින්දි ෆාම් එකක් තමයි තියෙන්නේ. මහ විශාල ෆාම් එකක් ගොඩක් ලොකු. ඉතින් මේවා අක්කර ගණන් තියෙන්නේ. එහා කෙරවල මෙහා කෙරවල පේන්නේ නැහැ. ඉතින් මේ වලට පේනනේ. ඉතින් මේ වාහනේ යද්දි සාමාන්‍ය ස්පීඩ් 140ට වගේ යන්නේ. ඉතින් එච්චර ගිහිල්ලත් මේ වීඩියෝ එකේ සෑහෙන දුරක් යනකම් මේ ෆාම් එක තියෙනවා. ඒ කියන්නේ එච්චරම ලොකු ෆාම් තියෙන්නේ. මෙතනත් ලොකු ෆාම් එකක් තියෙන පේනව නේද? මේවත් ලොකු ෆාම් තියෙන්නේ. රටින්දි ෆාම් තියෙන්නේ. මේ දෙපැත්තෙම ගොඩක් දුරට යනකම් ඔක්කොම ෆාම් තමයි තියෙන්නේ. මේවත් රටින්දි ෆාම් තියෙන්නේ. එළියට ගොඩක් පේන්නේ නැහැ. ඔක්කොම අර පේනවනේ ඇතුලේ තියෙන්නේ පඳුරු තියෙන්නේ. ඔක්කොම රටින්දි ෆාම් තමයි තියෙන්නේ. Morning's done, the day is won. Sun dancing and everything's fine. A gentle breeze, the city's slow. I take a seat, let the moment flow. A cup of coffee, sugar falls in. I stir it slow, let the calm begin. In these quiet hours, I feel at ease. Like simple magic in moments like these. I find the magic in the everyday. In the sweetest sips, as time slips away. Little things that bring a smile to me, like the sugar swirling in my coffee. No rush, no race, just the afternoon light. In the simple joy, everything feels right. I find the magic soft and free. In these sweet moments, just being me. The counter fades a peaceful hum. The world slows down and I just become lost in the rhythm of a quiet day, where every small thing lights the way. A cup of coffee, sugar falls in. I stir it slow. අපි දැන් ඉතින් දැන් ගොඩක් දුර ඇවිල්ලානේ. සාමාන්‍ය කිලෝමීටර් 150ක් වගේ දුර ඇවිල්ලානේ. මේ ඔක්කොම ෆාම් තියෙන්නේ යාළුවනේ. මේ ඔක්කොම ඒ තිබ්බ හැමදේම රටින්දි ෆාම් තියෙනවා. මේක අපි දෙන්න සෙඩ් එකක් ගාවට දැම්මා. ඉතින් මෙතන චුට්ටක් කරලා ඉඳලා වොෂ්රූම් ගිහිල්ලා මොන ටිකක් හොදගෙන ටිකක් කරලා ඉඳලා මොනවද කාලා තමයි යන්නේ. ඉතින් මං කියේ මේ මෙහි තියෙන සෙඩ් එකකට සාමාන්‍යයෙන් දැම්මා. මේ වගේ නැති දෙයක් නෑ. හැමදේම තියෙනවා. ඒ කියන්නේ අපිට පරිහරණය කරන්න අපිට අවශ්‍ය ඒ හැම දෙයක්ම මේ පාක් වල තියෙනවා. වොෂ්රූම්, එතකොට සෙට් එක, රෙස්ටුරන්ට්, කෑම කන්න තේ බොන්න ඒවට ඕනනම් එහෙම තියෙනවා. එතකොට ගෑරේජ් එකක් අනිවාර්යෙන් තියෙනවා. හුලං ගහගන්න, හුලං චෙක් කරගන්න, ඒ වගේ දේවල් වලට වාහනේ කරනවාම ඉතින් මේ හැම දෙයක්ම තියෙන එක. අපි දෙන්න වොෂ්රූම් එකට ගිහිල්ලා මුණ පොඩක් හොදගෙන ඇවිල්ලා පැය භාගයක් විතර ඉඳලා තමයි යන්නේ. ඉතින් වීඩියෝ එක ගොඩක් දිග්ග යාළුවනේ. ඉතින් මේකෙන් ඉවර කරගන්න බැරි වුණොත් මම තව වීඩියෝ එකක් ගේනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සපෝට් එකක් දෙන්න. ඉතින් යනකම් අපි පුළුවන් හැමදේම ලස්සන තැන් වීඩියෝ කරලා ඔකට පෙන්වන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් හැමෝටම සුබ දවසක්.